ආයිබෝන් ඔයත් 1xbet account එකක් හදලා රුපියල් 50000ක නොමිලේ බෝනස් එකකුත් අරගෙන මාසෙකට 60,000ක් හොයන්න කැමතිද? එහෙනම් අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ වාට. අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද හරියටම 1xbet account එකක් හදලා රුපියල් 50000ක බෝනස් එකක් ගන්න කියලා. එහෙනම් අපි step by step බලමු කොහොමද 1xbet account එකක් හදන්නේ කියලා. මුලින්ම 1xbet.lk එහෙමත් නැත්නම් 1xbet.com වෙබ්සයිට් එකට එන්න ඕන. ඔයාලට පුළුවන් Google එකේ 1xbet.lk හෝ 1xbet.com කියලා සර්ච් කරලා මේ වෙබ්සයිට් එකට එන්න. වෙබ්සයිට් එකට ආවට පස්සේ උඩම ඔයාලට මේ විදිහට login සහ registration කියලා බටන් දෙකක් පෙන්නනවා. ඔයා මේ පෙන්නන කොළ පාට registration button එක click කරන්න. දැන් මේ තියෙන one click කියන option එක select කරගන්න. මෙතනදී තවත් methods තුනක් තිබුණත් අපිට account එකක් හදාගන්න පහසුම method එක තමයි මේක. මුලින්ම ඔයාගේ country එක. මෙතනදී ඔයා ඉන්න රට automatically select වෙලා තියෙනවා. ඔයා වෙනත් රටක ඉන්නවා නම් මෙතනින් ඒක change කරගන්න පුළුවන්. මෙතනට ඔයාගේ currency එක. ඒ කියන්නේ ඔයාගේ බැලන්ස් එක පෙන්වන්න ඕන රුපියල් වලින්ද ඩොලර්ස් වලින්ද එහෙමත් නැත්නම් වෙනත් කරන්සි එකකින්ද කියලා. මම මෙතනට රුපියල්ම තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ප්‍රොමෝ කෝඩ් එක ඇතුළත් කරන්න. ඔයාලට පුළුවන් මේ කොලම්බෝ 2x කියන ප්‍රොමෝ කෝඩ් එක මෙතනට ඇතුළත් කරන්න. ඔයා ප්‍රොමෝ කෝඩ් එකක් ඇතුළත් කරොත් විතරයි ඔයාලට මේ රුපියල් 35000ක් වෙනකන් වෙන බෝනස් එක ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේ ප්‍රොමෝ කෝඩ් එක ස්ක්‍රීන් එකේ සහ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. එහෙමත් නැත්නම් ඔයා කැපිටල් වලින් කොලම්බෝ 2x කියලා මේ විදිහට ටයිප් කරන්න. මුකුත් ස්පේසස් තියන්නේ නැතුව. හරි දැන් මේ රෙජිස්ටර් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහේ පොඩි වෙරිෆිකේෂන් එකක් එනවා. මේක ඉතාම සරලයි. ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆුට්බෝල් එක රවුම් කරලා තියෙන තැන මැදට ගෙනියන්න. ඔයාලට මේ පෙන්වන බටන් එකේ වම් පැත්තට හෝ දකුණු පැත්තට ඇදලා මේ රවුම ළඟ නවත්තන්න පුළුවන්. හරි දැන් ඔයාගේ account එක create වෙලා ඉවරයි. ඔයාගේ username එක සහ password එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ යට තියෙන save username and password කියන බටන් එක click කරලා ඔයාගේ username password save කරගන්න පුළුවන්. ඉතින් අපිට ෆොටෝ එකක් විදිහට ෆයිල් එකක් විදිහට එහෙමත් නැත්නම් ඊමේල් එකක් විදිහට username password save කරගන්න පුළුවන්. මම මෙතනින් picture එකක් විදිහට save කරගන්නවා. ඔයත් අනිවාර්යයෙන්ම මේක save කරගන්න. එහෙම නැත්නම් ඔයාලට ඊළඟට account එකට log වෙන්න බෑ. හරි අපිට username password save කරගත්තට පස්සේ මෙතනින් account එකට log වෙන්න පුළුවන්. account එකට log වුණ ගමන් අපිව මෙන්න මේ වගේ deposit menu එකකට අරගෙන එනවා. ඉතින් අපි deposit එකක් කරන්න කලින් අපේ personal profile එක complete කරගන්න ඕනි. මුලින්ම මේ දකුණු පැත්තේ උඩ තියෙන profile icon එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ menu එකක් එනවා. මේකේ ඔයා පහළට යද්දී මේ විදිහට personal profile කියලා option එකක් තියෙනවා. ඒක click කරන්න. හරි ඔයා personal profile එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි පෙන්නන්නේ. ඔයාලට මෙතන උඩම profile icon එකට යටින් pencil එකක icon එකක් තියෙනවා. ඒක click කරලා අපිට මේ details ටික ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම මේ pencil එකේ icon එක click කරන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට edit කරන්න පුළුවන් form එකක් එනවා. මුලින්ම අපි password එක වෙනස් කරගෙනමු. මොකද අපිට ඇවිල්ලා තියෙන්නේ මේ 1xbet එකෙන් දුන්න password එක. මුලින්ම මේ password එක ළඟ තියෙන pencil icon එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ menu එකක් එනවා. මුලින්ම අපි previous password එක දෙන්න ඕනේ. ඉතින් අපි account එක හදද්දි කිව්වනේ ඔයාගේ username එක සහ password එක save කරගන්න පුළුවන් කියලා. ඔයාලට පුළුවන් ඒක open කරගන්න. ඒක open කරගත්තට පස්සේ ඒකේ මේ විදිහට අපේ username එක සහ password එක තියෙනවා. ඒකේ තියෙන password එක මේ previous password කියන එකට දෙන්න. ඊට පස්සේ මේ new password කියන එකට ඔයාගේ අලුත් password එක දෙන්න. ඒ වගේම re-enter your password කියන එකටත් ඔයාගේ අලුත් password එක දීලා save කරන්න. save button එක click කරාම අපිට ආයිත් මේ වගේ I'm not robot එකක් දෙනවා. ඒක complete කරලා අපිට password එක save කරගන්න පුළුවන්. හරි දැන් ඔයාගේ password එක වෙනස් කරගෙන ඉවරයි. හරි දැන් අපිට තියෙන්නේ contact details verify කරගන්න. ඉතින් ඊට කලින් අපේ personal details ටික fill කරගෙන ඉමු. මෙතන last name එකට ඔයාගේ නමේ අන්තිම කොටස දෙන්න. නමේ මුල් කොටස මේ first name එකට දෙන්න. මෙතනට ඔයාගේ උපන්දිනය select කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා උපන් ප්‍රදේශය මෙතනට select කරන්න. හරි දැන් ඔයාගේ document details ටිකක් අහන්නේ. ඔයා මේ type of the document කියන එක click කරන්න. එතනදී ඔයාට license එක හෝ identity එක select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී license එක select කරගන්න. ඊට පස්සේ අපෙන් document number එක අහනවා.
ඔයාගේ ලයිසන් එකේ නම් මේ ඉස්සරහා උඩම මේ විදිහට ඩොකියුමන්ට් නම්බර් එක බලා ගන්න පුළුවන්. ID එකෙත් ඔයාලට මෙතන ඩොකියුමන්ට් නම්බර් එක බලා ගන්න පුළුවන්. ඩොකියුමන්ට් ඉෂුව ඩේට් එක මෙතනට ඇතුළත් කරන්න. ලයිසන් එකේ සහ ID එකේ කියන දෙකේම අපිට මේ විදිහට ඉෂුව ඩේට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට ඔයාගේ ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න. මෙතනට ඔයාගේ ජෙන්ඩර් එක සෙලෙක්ට් කරලා සේව් කරන්න. හරි අපි එහෙනම් දැන් contact details verify කරගමු. මම මුලින්ම මේ ෆෝන් කියන තැන තියෙන pencil icon එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ මෙනු එකක් එනවා. මෙතන තියෙන country code එක automatically select වෙලා තියෙන්නේ. මෙතනට ඔයාගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න මුලින් තියෙන බිංදුව නැතුව. ඊට පස්සේ මේ enable කියන බටන් එක ක්ලික් කරන්න. මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම WhatsApp තියෙන නම්බර් එකක් ඇතුළත් කරන්න. මොකද ඔයාගේ කෝඩ් එක එන්නේ WhatsApp එක හරහා. ඉතින් WhatsApp එකට ඔයාලට මේ ADA කියන එකෙන් මේ විදිහට කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. එන කෝඩ් එක මෙතනට ඇතුළත් කරලා activate button එක ක්ලික් කරන්න. හරි දැන් අපිට තියෙන්නේ email එක. ඔයා මේ email එක ළඟ තියෙන pencil icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනට email එක ඇතුළත් කරලා save button එක ක්ලික් කරන්න. දැන් ඔයාලට මේ වගේ mail එකක් එනවා. මේ mail එකේ තියෙන verify button එක ක්ලික් කරලා ඔයාලට mail එක verify කරගන්න පුළුවන්. හරි එහෙනම් අපේ account verification එක ඉවරයි. හරි මෙන්න මේ විදිහට ඔයා 1xbet account එක create කරන්න. ඉතින් ඔයාලට 1xbet එකට deposit කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එකේ link එකත් අපි description එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට අපේ channel එකට ඇවිත් ඒ deposit කරන වීඩියෝ එකත් බලන්න පුළුවන්.